ඔයාට අහිමි වුණා. ඔයාව රැවටුණා. ඔයාව තනි වුණා. මේ හැමදේම ඔයා අද අත්විඳිනවා. කාත් කවුරුත් නැතිව ඔයා අද තනි වෙලා. ඒත් එයාගෙන් කෝල් එකක්, මැසේජ් එකක්, වොයිස් එකක් එනකන් ඔයා දින, සති, මාස ගණන් බලන් හිටියා නේද? ඔයාගේ ෆෝන් එක ඔයා සැරින් සැරේ බැලුවා. ඒ ඔයාගේ හිත තාමත් එයාට ආදරය කරනවා. ඔයා එයාට ආදරේ. ඔයාට එයාව ඕනි. ඒ නිසා ඔයා සෑහෙන්න තැවෙනවා. එයා ඔයාට ආදරේ නෑ. ඒ නිසා ඔයාව මග අරිනවා. ඒත් ඒක තේරුම් ගන්න ඔයාගේ හිත කැමති නෑ. මේ දේවල් හදවතට දැනෙන්න දෙන්න. එයා ඔයාව අතාරිනවා කියලා ඔයාට තේරුම් ගන්න දෙන්න. ඔයා එයා වෙනුවෙන් බලන් හිටියා. හැම මොහොතෙම ඔයා එයාගේ දුක ඔයාගේ කරගත්තා. එයා වෙනුවෙන් ඔයා කැප වුණා. ඒත් ඔයා වෙනුවෙන් අද එයා නෑ. හැම මොහොතෙම ඔයා ඇඬුවා, කල්පනා කරා. ඔයාට කන කෑමක්වත් හරියට කන්න බෑ. ඔයාට නිින්ද යන්නේ නෑ. නිින්ද ගියත් ඇහැරෙනකොට ආයි පපුව පිච්චිලා යන වේදනාවක් දැනෙනවා. කෑ ගහලා අඬන්න බැරි තැන ඔයා කොට්ටේ හපාගෙන ඇඬුවා. ඒ දේවල් ඔයාට මතකයි. ඇයි මේ? කවුරු නිසාද? ඔයා ආදරය කළ එකම කෙනා නිසා. දැන් ඇති හොඳටම. ඔයා නැගිටින්න. ඔයා ශක්තිමත් වෙන්න. පරණ දේවල් අතාරින්න. එයා එහෙම කරා කියලා ඔයා වෛර කරන්න ඕනිද? පලිගන්න හිතනවාද ඔයාට? කවදාවත් ඔයා ඒ දේ කරන්න එපා. එයාට ඔයා සමාව දෙන්න. එයාගේ මතකයන්ගෙන් ඔයා ඈත් වෙන්න. ඒ මතකයන් වලින් ඈත් වෙන්න නම් ඔයා කරන්න ඕනි පළවෙනියටම කරන්න. කෝල්, මැසේජ්, ෆොටෝ එයාගේ හැම එකක්ම ඔයාගේ ෆෝන් එකෙන් ඩිලීට් කරලා දාන්න. එයා කියලා කෙනෙක් ඔයාට හිටියේ නෑ කියලා ඔයා හිතින් හිතන්න පටන් ගන්න. ඔයා වෙනුවෙන් ඔයාට කාලය දෙන්න. ඔයා ඔයාට ආදරය කරන්න. දැන්ම, අදම, මේ මොහොතෙම ඔයා ඔයාට කාලය දෙන්න. ඔයා අතීතයට සමු දෙන්න. ඔයා ඕනි තරම් ඔයා වෙනුවෙන් කාලය වැය කරලා ඔයා ඕනි තරම් මේ දුක නිවෙනකන් අඬන්න. ඔයා හොඳට නාගන්න. ඒ වෙලාවට ඔයා බාත්රූම් එකට ගිහිල්ලා හොඳට අඬන්න. ඔයා අලුත් කෙනෙක් විදියට බාත්රූම් එකෙන් එළියට එන්න. ඉතින් ඔයා ඔයාගේ ජීවිතයේ ඇතුලේ ඔයාට වෙන්නේ මොනවාද? ඔයාට වෙන්නේ නැත්තේ මොනවාද? මේ හැම දෙයකටම වග කියන්න ඕනේ ඔයා. ඒ නිසා ඔයා ඔයාගේ හිත ඇතුලෙන් ඔයා තමන්ව හදාගන්න. මං ශක්තිමත්ව නැගිටිනවා. මම මේ දේවල්, පරණ දේවල් අමතක කරනවා. ඉතින් ඔයා නැගිටින්න. ඉතින් ලස්සන ළමයෝ ලස්සනට ජීවත් වෙමු.